මම මේ කියන කතාව ඔයගොල්ලෝ හැමෝම හොඳින් අහගන්න. නංගිලා මල්ලිලා අයියලා අක්කලා ඕන කෙනෙක්ට මේ කතාව ගොඩක් වැදගත් වෙනවා. මම මේ දේ කියන්න ආවේ ඇත්තටම ඔයාලටත් මං වගේ කරදරේ වැටුණු අවස්ථා ඕන තරම් ඇති ඇත්තටම ජීවිතේ. මං මිහාට ඕමාන් රටට ඇවිල්ලා දැන් අවුරුදු 2කට කිට්ටුයි. මං ඇවිල්ලා කොහොම හරි මාස 8ක් විතර යනකම් හොඳ ලස්සනට වැඩ ටික කරගෙන හිටියා. ඒ මාස 8න් පස්සේ කොහොම හරි මට මෙතන වැඩ කරන තැනේ අයියා කෙනෙක් යාළු වෙනවා මම එයත් එක්ක. එයා ඇත්තට මට ගැලපෙනවා කියලා මම හිතනවා. ඉතින් මාත් දිගටම මෙහි රටේ ඉන්න බලාපොරොත්තුවක් නැහැ. ඒත් කොහොම හරි මම එයත් එක්ක යාළු වෙනවා. ඊට පස්සේ කොහොම හරි ගෙදරිනුත් හැමදේම දැනගන්නවා. මම හැම දෙයක්ම අම්මට කියනවා. මොන කොයි රටේ හිටියත් මම අම්මත් එක්ක කතා කරනවා. කොහොම හරි අයියත් එක්ක තිබ්බ සම්බන්ධතාවය මාස 7කට කිට්ටු වෙන්න ආවා. ඊට පස්සේ ටික ටික මට තේරුණා එයා මාව මගහරිනවා කියලා. ඇත්තටම මට ඒක ගොඩක් ඇත්තටම හරි වේදනයි ඒක. ඉතින් කොහොම හරි එයා මගහරිනවා කියලා දැනගත්තට පස්සේ මම එයා ගැන තව වැඩියෙන් හොයන්න පටන් ගත්තා. ඉතින් ඒ හොයනකොට තමයි මට දැනගන්න හම්බුනේ එයාලගේ ඒ වැඩ කරන තැනේම එක්කෙනෙක් එක්ක යාළු වෙලා කියලා. ඉතින් මට ඇත්තටම ගොඩක් දුක හිතුණා ඒකට. මම ගොඩක් තනි වුණා කියලා මට දැනුණා ඒක. මට ඉතින් කරගන්න දෙයක් නැහැ ඒ වෙලාවේ. මම කොහොමරි අපේ අම්මටත් කිව්වා ඒ දේ. පස්සේ කොහොමරි අම්මත් කිව්වා පුතේ දුක් වෙන්න එපා. තනි වෙලා කියලා හිතන්න එපා කියලා කිව්වා. අම්මා කොහොම හරි ගුරුන් වහන්සේ ගාවට ගිහින් තිබ්බා. මට වෙච්ච හැම අසාධාරණයක් ගැනම අම්මා ගුරුන් වහන්සේ එක්ක කතා කරලා තිබ්බා. කොහොම හරි එදා මම ගුරුන් වහන්සේ කෝල් කළාට පස්සේ එතුමා ඇත්තටම දෙවි කෙනෙක් වගේ මට ගොඩක් ආදරෙන් කරුණාවෙන් කතා කළා. බය වෙන්න එපා පුතේ කිව්වා. ඔයා ඔහොම දුකෙන් ඉන්නවනම් ඉන්නේ තව දවස් 2යි 3යි කිව්වා. ඔයාට මම හොඳම දෙයක් කරලා දෙන්නම් කිව්වා. සයුරෙන් නැතරට කරන මොකද්ද තියෙනවා කියලා කිව්ව කරන්න ඕනේ දෙයක්. වතුර හරහා යන දෙයක්. ඉතින් මම ඇත්තටම ලොකු විශ්වාසයක් තිබ්බේ නැහැ. ඒත් අනේ ගුරුන් වහන්සේ මට අවශ්‍ය දේ එයා ඉෂ්ට කරලා දුන්නා. ඇත්තටම පළවෙනියට පූජාව තියෙනකොටම කොහොම හරි එයා ඇවිල්ලා කොහොම හරි මට කතා කළා. ඉතින් ඇත්තටම මට හිතා ගන්න බෑ ගුරුන් වහන්සේ මෙච්චර කොහොමද එච්චර දක්ෂ කියලා. ඇත්තටම තාත්තා කෙනෙක් වගේ මට පිහිට වුණා. ඒ වගේම මට ඕනේ කරන හැම දෙයක්ම එයා මට ලබා දුන්නා. ඇත්තටම දැන් මම මෙහෙට තාමත් ඉන්නේ ඕමාන් වලමයි. මම ඇත්තටම දැන් ගොඩාක් සතුටින් ඉන්නවා. අපි හිතාගෙන ඉන්නේ ඇත්තටම දැන් ලංකාවට ගිහිල්ලා බැඳලා ඒ කටයුතු හොඳට කරගන්න. ඉතින් ඒකට ඇත්තටම මට ගොඩාක් පිහිට වුණේ මේ ගුරු පියාණන් තමයි පිහිට වුණේ. ඉතින් මම කියන්නේ අසරණ වෙච්ච නංගිලා මල්ලිලා අයියලා අක්කලා හැමෝටම ගුරු පියාණන්ට දුරකථන ඇමතුමක් දීලා ඔයාගේ හැම දෙයක්ම කියන්න. මොකද අනිවාර්යෙන් ස්ථිරවම හම්බ වෙනවා, හොඳ විසඳුමක් හම්බ වෙනවා ඔයගොල්ලන්ට. අයිබෝන් ඔක්කොටම මම විදමාත්‍යයට කතා කරා. විදමාත්‍ය මට පිළිට වුණා. මගේ ආදරේ මගේ අපිටම ගණන් දුන්නා. ඇත්තටම වංචාකාරයෝ ඉති විදමාත්‍ය මට ගොඩක් උදව් කරා. ඇත්තටම දෙවියෙක් වගේ මිනිස්සු මට පිළිට වුණා. ඇත්තටම දුක විදිහටම මගේ ජීවිතේ මම නැති කරගන්න හදුවා. ජීවිතෙත් එක්ක සෙල්ලම් කරන්න දුන්නේ විදමාත්‍ය. මගේ වැඩේ හරියටම කරලා දුන්නා විදමාත්‍ය. ඉනප්පකිරුවානේ විශ්ණු ගිනිගිනි ක්‍රීඩාමුත්තේ පුවාරු කෙරදුල්ලි මහේසා විශ්ණු ගිනියල්ලාම් පෙරුමාලේ भोग भोगे सागोंडेना काकालुम पनीरुम कयेरुम कैलपुदुन मिल सोत्र कोमलियुम मेजगजा बेत्रेस गाजीरो विष्णु गिनियल्लाम पेरुमाले भोग भोगे सागों नारायण नारायण आय गिटि गिटि पुल्ले मेरे मोरंचि भूमि तत्तु नारायणे चलित विनदिष्टियम वाडिग राज्यु अंट जातक वो बिल्लि सोनियम देवतावा एले दोल विष्णुप्पकिरुवाने विष्णु गिनि गिनि क्रीडामुत्तरे पुवारु गिरिदुल्लि महेशा विष्णु गिनियल्लाम पेरुमाले भोग भोगे सागोंडेना काकालुम पनीरुम कयेरुम कैलपुदुन मिल सोत्र कोमलियुम मेजगजा बेत्रेस गाजीरो विष्णु गिनियल्लाम पेरुमाले भोग भोगे सागों नारायण नारायण आय गिटि गिटि पुल्ले मेरे मोरंचि भूमि तत्तु नारायणे चलित विनदिष्टियम वाडिग ආයිබෝවන් පුතේ තෙරුවන් සරණයි සමටම මේ තියෙන මගේ යහන් මාලාව. ඒ වගේම මම මේ දේවස්ථානය තුල සිද්ධ කරන්න පුතේ අදුන බැලීම. අදුන බැලීම කියලා කියන්නේ පුතේ මගේ අදුන් මාලාවෙන් මම මේ සියලු කර්තව්‍ය
අවයන් සිද්ධ කරලා තියෙනවා. අපි දන්නවා හැම ළමයෙක්ම හැම දරුවෙක්ම මේ බොහෝ කරදර වලට තමන්ගේ ජීවිතය තුළ අත්දලා තියෙන ඉරණම් සහගත දේවල් වලට මම උදව් කරනවා. කිසිම තරකයක් නැහැ. මොකද කිසිම කෙනෙකුට හානියක් වෙන්නේ නැති එක තමයි මගේ දේවස්ථාන මම සිද්ධ කරගෙන යන්නේ. අදුන බැලීම. එක එකක්. ඒ වගේම අදුන බැලීම විතරක් නෙවෙයි පුතේ. නීච කුල වසී ගුරුකම්, රොඩි කුල වසී ගුරුකම්, වසී ගුරුකම් කියලා කියන්නේ මේ හේතුව ගුරුනාන්සේ තමයි හැමෝටම මතක් වෙන්නේ. මගේ අත්තා මුත්තා කාලේ ඉඳලා තමයි මම මේක කරගෙන යන්නේ. මොකද මගේ අත්තාගෙන් මගේ තාත්තගෙන් මට එහෙම තමයි මම මේක දිගින් දිගටම සිද්ධ කරගෙන ආවේ. ඒ නිසා පුතේ ඔයාලට යම්කිසි කරදරයක් තියෙනවා නම් ඔයාගේ බිරිඳ දාලා ගිහිල්ලා ඉන්නවා නම් ඒ වගේම ඔයාලගේ සැමියා දාලා ගිහිල්ලා ඉන්නවා නම් මේ හැම දෙයකටම මගේ අඳුන් මාලා මම පිළිතුරු ලබා දෙනවා. කිසිම මුදලක් අය කරන්නේ නැහැ පුතේ. ඔයාලට කියන්න ජීවිතේ බොහෝමයක් ප්‍රශ්න ගැටලු තියෙන ළමයින් මට කතා කරලා කියනවා. කිසිම තරකයක් තියාගන්න එපා. මේ හැම දරුවෙක්ටම මම ප්‍රතිකාර කරලා තියෙනවා. විශේෂයෙන් මගේ අඳුන් මාලා නොමිලේ තමයි මේක සිද්ධ කරන්නේ. කිසි තරකයක් තියාගෙන ඉන්න එපා. හැම කෙනෙක්ටම හරිම විදියට මගේ අඳුන් මාලා කරලා. පුතේ මගේ තියෙනවා යන්ත්‍ර තන්ත්‍රමත් යන්ත්‍ර වෙනයි තන්ත්‍ර වෙනයි මන්ත්‍ර වෙනයි. මේ කරන දේ කරන එක හරියට සිද්ධ කරනවා. සල්ලි මිල මුදල් නෙවෙයි මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැටලු කඳුළු වලට තමයි මගේ පිළිතුරු මම ලබා දෙන්නේ. ඒ නිසා හැමෝටම ආරාධනා කරන මගේ දේවස්ථානට ඇවිල්ලා මගෙන් උදව් උපකාර ගන්න කියලා මම මේ බලාගෙන ඉන්න දරුවන්ට කියනවා. වැරදි කරුවන්ට බොරුකාරයින්ට වංචාකාරයින්ට අහු වෙන්නේ නැතුව මගේ දේවස්ථානට ඇවිල්ලා පිහිට ලබා ගන්න. කිසිදු මුදලක් අය කරන්නේ නැහැ පුතේ. මම මේ දෙවියන් ඉස්සරහා වන්දනාමාන කරලා කියන්නේ කිසිම මුදලක් මම අය කරන්නේ නෑමයි. නීච කුල රොඩි දෙහැනිම යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර වලින් මේවා මේ හැම ශේෂ්ත්‍රයකින්ම ප්‍රගුණතාවය දක්වනවා. මම විශේෂම গুপ্ত විද්‍යාව ඔබගේ භූමියට ඔබට කරලා තියෙන අනවිද කොඩවින බන්ධන හදිවෝනිය ඒ කපාල දෝෂ සියල්ලක්ම දුරු කිරීම සඳහා තමයි මේ දුර්මාලාය මම නිර්මාණය කරලා තියෙන්නේ. මගේ සීයාට පිම්බිස මගේ තාත්තට පිම්බිස තාත්තගෙන් මට තාත්තත් මාත් එක්කමයි වැඩ කරන්නේ. ඉතින් පොතේ කිසි තරකයක් නැතුව ඔබට මගේ අඳුන් මාලාවෙන් මම පිහිට වෙනවා. ඔයාගේ නමට ඔයාගේ රූපෙට හරියට වශී ගුරුකමක් සිද්ධ කරලා දෙනවාමයි කියන එක මම මේකෙදි කියනවා. මේ කැමරාව කාචයට මම කියනවා කවදාවත් කිසිම හේතුවක් අවිශ්වාසයක් මේ හේතුව ගුරුනාන්සේ ඉදිරියේ තියාගෙන ඉන්නපා. කිසිදු මුදලක් මම අහේතුක විදියට මිනිසුන්ගෙන් ගන්න නැහැ. මොකද 30 කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආඥාව පරිදි තමයි මම මේ හැම දෙයක්ම සිද්ධ කරන්නේ. තෙරුවන් සරණින් දෙවුරක වරණින් ඔබගේ ජීවිතයට යම් කිසි කරදරයක්, උපද්‍රවයක්, හානියක්, අමනුෂ්‍ය දෝෂයක් මේ හැම දෙයක්ම මගේ මන්ත්‍රවේදී গুপ্ত විද්‍යා ශාස්ත්‍රයේ මම පිළිතුරු විදියට ලබා දෙන්න මම සූදානම් කියන පණිවිඩය ඔබ හැම දෙනාටම මේ තිරේ පිටුපසේ ඉන්න හැම දෙනාටම මම ආරාධනා කරනවා. පුතේ අහුවෙන්න එපා ඔය හොර වංචාකාර මිනිස්සුන්ට. මොකද ඒ මිනිස්සු දෙවියන් ඉදිරියේ අමනුෂ්‍යයන් විදියට පෙනී ඉන්නවා ඔබගේ මුදල් කසා ගන්න. ඒ නිසා මා සානුකම්පිතව ආරාධනා කරනවා මේ හේතුව ගුරුනාථගේ ආශිර්වාදය ලබා ගන්න. ඔබ සැමටම සම්මා සම්බුදු සරණයි වගේම 30 කෝටියක් දෙව් දේවතාවුන් වහන්සේලා පිහිටයි. පස්වාදාසකර අවර දෙවන් වහන්සේට පුතුත වාහනි විරාජමානව දිව්‍යරාජ පත්මයන්ගේ සදේවස්ථාන වහන්සේගේ ආශිර්වාද සරසතුම වහන්සේගේ ආශිර්වාදය දිව්‍ය කදම්ම දිව්‍ය ආලෝක කදම්බෙන් සුපුරුදු වහන්සේලාගේ සතර ආරක්ෂාව රත්නදෝත වාහනේ විරාජමාන වරුත්තර දිව්‍යරාජ පානන් වහන්සේගේ සත්‍යානුභාවයෙන් කතරගම දේවසන පදුරාජ වහන්සේගේ සත්‍යානුභාවයෙන් දිව්‍යරාජ පත්ති දිව්‍ය ආලෝක කදම්බයන්ගෙන් සුපුරුදු වාසීලාගේ ආශිර්වාද රාජපත්තියෙන් මාර්ගයට ආඩම් කම්පා කොටව සර්වාරක්ෂා සරසරදේක්වා. එසේ වහන්සේලාට වන්දනාමාන ප්‍රභු වහන්සේලාගේ ආශිර්වාද සත්‍ය සලසා දිව්‍යාන දිව්‍ය කල්මලවෙන් විවාසාස්වාංශේ වහන්සේලාගේ ආශිර්වාද සරසරදේක්වා. සාදාසර බුදුන් දේවයන් වහන්සේ